හැමදාමත් මල් පිරුණ දුර ඈත ගහ දුක දන්න වැටි කවදාවත් නොකී කතාවක කෙළවරක මා ඉන්න වැටි තරවුන් දින ඇත තනි වී නොකී ප්‍රේමෙන් මම පිරුණි. සමහර විට මේ ගහ ගැන කියලා යන්නම ඔබ මෙහි ඇවිත් යන්න ඇති. ඉතින් මේ මැයිමාර ප්‍රසංගය සියල්ලදත් ඔහුටයි ඔහුගේ මිහිරි බහටයි නමක් නොදත් නුඹටයි නුඹ නොදන්න කමටයි. ඔව්. ඉතින් අද කතා කරන්න යන්නේ මැයිමාර ප්‍රසංගය ගැන. මැයිමාර ප්‍රසංගය කියලා කියන්නේ මහින්ද ප්‍රසාද් මස්නිබල මහත්මයාගේ අතිශය ජනාදරයට පත්වෙච්ච යෝන් නවකතාවක් 2023 වසරේ ප්‍රථම මුද්‍රණය සිදු කරේ සන්තව ප්‍රකාශන ආයතනයෙන්. ඉතින් මැයිමාර ප්‍රසංගය ගැන කතා කරනකොට මං හිතන්නේ මැයිමාර ප්‍රසංගය ගැන නම් නොදන්න කෙනෙක් නෑ ඔයගොල්ලෝ. මොකද ඒක ඒ තරම්ම අපේ මේ තරුණයන්ගේ හදවතේ තැන්පත් වෙච්ච කතා පොතක්. ඒ වගේම හරි ලස්සන නමක් තියෙන්නේ මැයිමාර ප්‍රසංගය කියලා. ඉතින් අපි ඒක ගැන කතා කරමු. හරි. මේ මැයිමාර ප්‍රසංගය කියලා කියන්නේ අප්‍රකාශිත ආදරයක් ගැන කතාවක්. ඉතින් අප්‍රකාශිත ආදරයක් කියලා කිව්වයින් පස්සේ මේකේ ප්‍රධාන චරිත දෙක තමයි සමිඳ අතුලසිරි සහ සංචරණි. හැබැයි මේ කතාව අපට කියන්නේ ඔය දෙන්නම නෙමෙයි. මේ කතාව අපට කියන්නේ තුන්වෙනි එක. මේ පොතේ රචනා ශෛලිය හැටියට නම් මේ තුන්වෙනියා තමයි මේ පොතේ රචකයා. හරි. එතකොට අපි බලමු කොහොමද අපේ රචකයාට මේ සමිඳව සහ සංචරණිව හම්බ වෙන්නේ කියලා. ඇත්තටම මේ ඒගාට හරිම අහම්බයකින් තමයි අපේ මේ රචකයාට සමිඳ අතුලසිරිව හම්බ වෙන්නේ. එයාට එයාව හම්බ වෙන්නේ සඳරේණු පුවත්පතේ. සඳරේණු පුවත්පතේ දැන්වීමක් පළ කරලා තියෙනවා සංචරණි කියලා අලුතෙන් පටන් ගන්න සංග්‍රාවකට ආදර කතන්දර ලියන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඔහුව සම්බන්ධ කරගන්න කියලා. ඉතින් මේ කාලේ අපේ මේ රචකයා එහෙම නැත්නම් අපේ මේ කතාව කියන්න ලේඛකයෙක් වෙන්න හීන දකිමින් ඔය සංග්‍රහවලට පත්තරවලට ආදර කතන්දර කවි කතන්දර නිකන් පිස්සෙන් වගේ ලියන කාලෙක තමයි සඳරේණු පත්තරේ මේ දැන්වීම අපේ රචකයා දකින්නේ. ඉතින් ඒ ඔස්සේ ඒකට ලිපියක් යොමු කරලා ඔන්න අපේ මේ අපට කතාව කියන්න එහෙම නැත්නම් රචකයා අපේ සමිඳව සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ ලිපි හුවමාරු කරලා තමන්ගේ ආදර කතන්දර ලියපු ඒවා සමිඳ අයත් එක්ක හුවමාරු කරගෙන ඇත්තටම අපේ මේ අංකුර ලේඛකයා එයාගේ ලේඛන කලාවට ගොඩාක් දේවල් එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ සම්බන්ධතාවයේ දිගුවක් හැටියට තමයි සමිඳ අයියා අපේ රචකයාට එයාගේ ගෙදර ඇවිල්ලා දවසක් දෙකක් නැවතිලා ඉඳලා රචනය එහෙම නැත්නම් ලේඛනය ගැන තව ටිකක් අත්දැකීම් අරගෙන යන් කියලා ආරාධනාවක් කරන්නේ. ඉතින් මෙන්න මේ ආරාධනාව අපේ රචකයා බාරගත්ත නිසා තමයි අපි මේ අතිශය මායාකාරී කතන්දරයට පිවිසෙන්නේ. හරි. අපේ රචකයා යනවා සමිඳ අයියගේ ගෙදර. මේ සමිඳ අයියගේ ගෙදර තියෙන්නේ දෙමෝදර. දෙමෝදර හන්දියේ කන්ද උඩට වෙන්න තමයි එයාගේ ගෙදර පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමිඳ අයියගේ ගෙදෙට්ට ඇත්තටම මේ දෙමෝදර තියෙන සුන්දරත්වය හරි ලස්සනට පේනවා. දෙමෝදර කළු පාලම, ඊළඟට ස්ටේෂම, රේල් ගැටේ, ඒ වගේම නමුණුකුල කන්ද, ගවරවැල කන්ද මෙන්න මේ හැම දෙයක්ම සමිඳයිගේ වත්තේ අයිනට ගියයින් පස්සේ හරිය ලස්සනට පේනවා. ඉතින් ඇත්තටම එකක් කියන්න ඕනේ මේ මැයිපාර ප්‍රසංගයේ පොත ගත්තයින් පස්සේ මම හිතන්නේ පාඨකයව මේ පොතට ඇද බැඳ තියාගන්න පළවෙනිම කාරණය තමයි මේ චමත්කාර ජනක චිත්ත රූපමවන හරිම ආකර්ශනීය ලස්සන පරිසරය. මේ ලස්සන පරිසරය ඒ වගේම අපේ මහින්ද ප්‍රසාද් මස්සිබ්‍ර මහත්මයා මේ පරිසරය විස්තර කරලා තියෙන විදිය මුලින්ම ප්‍රේක්ෂකයින්ව මේ පොතට මේ කාවද්ද ගන්නවා හරිම ආසක්ත කරගන්නවා ඊටු ටික කියවන්න. ඉතින් ඊට අමතරව මං හිතන්නේ මේ පොතේ තියෙන අනිත් මායාකාරී ඇබ්බැහිය තමයි සමිඳ අයියගේ ඉවීමේ හැකියාව. මෙයාට තියෙනවා එයාගේ කෑම. එයාගේ ඉවීමේ හැකියාව ගැන මං කියනවට වඩා අපේ රචකයාගේම වචන වලින් කියන්නම්. එහෙම නැත්නම් සමිඳ අයියගේම වචන වලින් කියන්නම්කෝ. උයන එකත් ලියන එකත් අතර තියෙන එකම වෙනස තමයි උයන ඒවා කනවා ලියන ඒවා කියවනවා. එච්චරයි. ලියද්දි උපමා රූපක විශ්ලේෂණ ව්‍යංගාර්ථ වගේ ඒවා යොදනවා. උයද්දි ඒ වෙනුවට යොදන්නේ කරාඹු නැටි, රම්පේ, කරපිංචා කුරුඳු සූදුරු, මාදුරු උළුහාල් වගේ දේවල්. ලියද්දි දාන ඒවා අලංකරන, උයද්දි දානවා රසකාරක. ඒ වුණාට මන්නම් කැමති ඒ දෙක මාරු කරලා හිතන්න. ඒ කියන්නේ ලියද්දි දාන ඒවා රසකාරක, උයද්දි දාන ඒවා
අලංකරන. ඔන්න ඔහොම තමයි සමිඳ අයියා කියන්නේ. ඉතින් ඇත්තටම මේ කතාවේ හරි ලස්සන කෑම වර්ග, ඒ වගේම හරි ලස්සන රසකාරක මේ කතාව පුරාවටම කතාවේ හැම සංසිද්ධියක් එක්කම මුහු වෙලා තියෙනවා. මේ රසකාරක අපේ ජීවිතය ලස්සන කරන්නේ කොහොමද? මේ රසකාරක අපේ ජීවිතයේ සිද්ධිවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක හරි ලස්සනට විස්තර කරලා තියෙනවා මේ පොතේ. ඇත්තටම මේ මැයිමාර ප්‍රසංගයේ ඒක මේ අනන්‍ය ලක්ෂණයක්. එයාගේ යුනික් ක්වොලිටි එකක් තමයි එන්නේ මේ ඔය රසකාරක සහ ජීවිතය සම්බන්ධ කරන උපමා රූපක. ඉතින් මම හිතන්නේ ඕගොල්ලෝ ඒක කියවලා බලන්නම වෙනවා. ඒ රස වින්දනය ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ට ගන්න නම්. හරි. ඉතින් කඳු විලුඹේ දිලිසෙන කෝච්චි සලඹ බලන්න කොයිතරම් ලස්සන උපමාවක්ද කියලා. කඳු විලුඹේ දිලිසෙන කෝච්චි සලඹ කියලා තමයි අපේ මේ සමිදයියා රේල් ගැටේ හරහා දිව යන කෝච්චියට කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන උපමා රූපක මේ හරිම අලංකාර වචන මේ ගොඩක් දේවල් මේ ගමනේදී අපේ රචකයා එයාගේ ලේඛන ජීවිතයට ඇතුල් කරගන්නවා මේ සමිදයියව ආශ්‍රය කරලා. ඉතින් සමිදයියා අපේ රචකයාට පෙන්වන්නේ මේ කඳු විලුඹේ දිලිසෙන කෝච්චි සලඹ විතරක් නෙමෙයි. එයා දවසක් අපේ රචකයාට පෙන්නනවා කන්දෙන් කන්දට පාවෙලා එන කන්දෙන් කන්දට බැහැලා එන ලස්සන ඉඟුරු මලක්. එයාගේම වචනයෙන් කියනවා නම් ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට එන ඉඟුරු මලක් වාගේ දුර්ලභ ලා පාට ගැහැණු සිහිනය සංචරණය. ඔන්න ඔහොම තමයි අපේ රචකයාට සමිදය එයාගේ අප්‍රකාශිත ආදරය. එහෙම නැත්නම් සංචරණිව අඳුන්වලා දෙන්නේ. සංචරණ කියලා කියන්නේ කන්දෙන් කන්දට ඇවිල්ලා කෝච්චි ස්ටේෂනෙන් බැහැලා එයාගේ පාඩුවේ අඩිපාරක ගමනක් ගිහිලා එයා වැඩ කරන තැනට ගවරවෙල ෆැක්ටරියේ කන්තෝරුවට යන හරිම අහිංසක කාන්තා චරිතයක් මේක මේ එයා සමිදයි එයාට තමයි ආදරය කරන්නේ හැබැයි කවදාවත් මේ ආදරය ප්‍රකාශ කරලා නැහැ. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ චමත්කාර ජනක ආදර කතාව අපට විවර වෙන්නේ. චමත්කාර ජනක චිත්තරූපමවන ආශ්වාද ජනක ආදර කතාවක් කියලා කිව්වොත් හරි. හැබැයි කවදාවත් ප්‍රකාශ කරලා නැති අප්‍රකාශිත ආදරයක්. හැබැයි මේ කතාවේ ඉතුරු ටික සංචරණි කෝච්චියෙන් බැහැලා එන හැටි, එයාගේ අතට තුත්තිරි මල් අහුරක් කඩා ගන්න හැටි, අඩිපාර දිගේ බැහැලා යන හැටි, ඊට පස්සේ ටික දුරක් ගිහිල්ලා ගවරවෙල කන්දේ තියෙන මැයි මාර්ග දිහා බලාගෙන ඉන්න හැටි, එයා වැඩට යන හැටි, වැස්ස තෙමෙන හැටි, මේ හැම එකක්ම මම ඕගොල්ලන්ට කියන්න ගියොත් එහෙම ඒ හැම සිද්ධියකම තියෙන රසය අඩු වෙලා යනවා. ඉතින් මේ රසකාරකවල රසය ඒ විදිහටම ගන්න නම් ඕගොල්ලෝ මේ පොත කියවන්නම වෙනවා. ඉතින් ඔන්න මම ආරාධනා කරනවා හැමෝටම මැයි මාර ප්‍රසංගය කියවන්න කියලා. කියවලා සමිදව සංචරණිව ඒ වගේම අපේ රචකයව හම්බෙලා මේ කතාබස් ටික අහලා බලන්න. කඳුවිලුඹේ දිලිසෙන කෝච්චි සලඳ කතාව, සංචරණි හිමීට අඩි තියලා බැහැලා යන අඩිපාරේ කතාව, තුත්තිරි මල් වල කතාව, ඒ වගේම කවදාවත් පරවෙන්නේ නැති මල් තියෙන මැයි මාර ගහේ කතාව. මේගොල්ලන්ව හම්බෙලා ඕගොල්ලෝ අහලා බලන්න. ඉතින් මම ඕගොල්ලන්ට වග වෙනවා හරිම ආස්වාද ජනක රෝමාන්තික සංචාරයක් යන්න පුළුවන් වෙයි කියලා මේ පොතේ. ඉතින් මයි මාර්ග සංගය කියවලා බලන්න. පලායිමි මං අසරණ වී මමයි ඔබ සංචරණී. එහෙනම් මැයි මාර ප්‍රසංගය කියවලා බලලා මේ වීඩියෝ එකටත් කමෙන්ට් එකක් තියන්න. ඉතින් එන්නම්.